භාවනා අරමුණ සිතෙහි ඇති වෙලා සමාධි චිත්තය වර්ධනය වෙනවා. ඒත් අපිට පුංචි පුංචි දෝෂ මේකෙදී ඇති වෙනවා. නොඑක් සිතිවිලි පහළ වෙනවා. අර්පණා සමයනදීදී උපචාරය සාර්ථක වෙලා ලෝකෝත්තර භාවයට පැමිණෙනවා. අන්න ඒ අවස්ථාවේදී අන්න අපගේ මේ කායගත සතිය ආනාපාන සතිය තුලින් ගමන් කරන්නා වූ ක්‍රියාවලිය අවසානයේදී මේ කායගත සතිය සිදු කරන විට මේ කයේ හිස සිට දෙපතුල් දක්වාම නිය දක්වාම අපි එකින් එක මෙනෙහි කරගෙන මේ කය පේන ස්වરૂපයෙන් ਸਰව සම්පූර්ණව අපිට එකක් නොහැර දැකගෙන අනුපිළිවෙලට යන්න පුළුවන්ද? අන්නේ පුජ්‍යලයාගේ ශරීර අභ්‍යන්තරය පෙනෙන්න ගන්නවා. අභ්‍යන්තරය අපි අවයව දන්නේ නැති කෙනෙකුට උනත් කවදාවත් විද්‍යාත්මකව සෞඛ්‍ය විද්‍යාවේදුවත් ඉගෙන ගත්ත කෙනෙක් නැති උනත් අන්න ඒක නට ඇතුළත සියලුම දේ පේන්න ගන්නවා. අන්න ඒ අවස්ථාවටපත් වෙච්ච කෙනා කායගත සතියෙන් ඒ කය අද එහෙමනම් අද දකින්නේ ඊයේ දැක්කේ කොහොමද? ගිය සතියේ දැක්කේ කොහොමද? ගිය මාසේ දැක්කේ කොහොමද? දැන් අවුරුදු 10කට කලින් දැක්කේ කොහොමද? ඉපදුණු අවස්ථාවේ දැක්කේ කොහොමද? මව් කුසයේදී කොහොමද පේන්නේ? මව් කුසට ආවේ කොහොමද කියන යථාර්ථය ඔස්සේ කායගත සතිය පෙර භවයකට දක්වාගෙන යන්නට පුළුවන්. අන්න විදර්ශනාව යන හැටි. එහෙනම් සමාධියටපත් වෙලා ඔහේ සමාධියටපත් වෙලා ඉන්න එකක් නෙමෙයි මේ භාවනාව කියන්නේ. එහෙනම් අපි ඒ ගැන මෙනෙහි කරන විඥානීය තුල ගුණ කරගන්නා වූ ප්‍රඥා අවබෝධයක් තුල ගමන් කරන්නා වූ තුන්වෙනි ඇස අපේ ඇස නැතුව අපේ කන නැතුව අසන්න දකින්න නුවණක් එක පහළ වෙමින් හරියට වෙනත් කැමරාවකින් අපිට මේ සියලු දර්ශනයන් පෙන්වනවා වගේ අන්න අර අපගේ කුසල් සිත තුල මේ සියල්ල අවදි වෙමින් පෙනෙන්නට ගන්නවා. අන්න ඒ අවස්ථාව උපචාරය සාර්ථක වෙලා ඒ කියන්නේ භාවනාවේදී පුංචි අඩුපාඩු නැති වෙලා මේ චිත්තේ සමාධිගත වෙලා මෙන්න මේ කසින භාවනාවේදී ඇති වෙන ප්‍රතිභාගය තුලදී අන්න උපචාරය සාර්ථක වෙලා ලෝකෝත්තර භාවයට පැමිණිලා අන්න ලෝකෝත්තර සමාධියක් බවට පත් වෙනවා.